අපේ ලංකාවේ ගෑනු හරි මෝඩයි. නිකන් දෙනවනම් කැඳ හරි කමන්නේ ගහලා දාන තමයි බලාගෙන ඉන්නේ. ෆැමිලි ගෙඩියේ සීන් එක දැන් ටික දවසක් ගියාට පස්සේ ඉවරුණානේ. මෙන්න තව එකක් ලීක් වෙලා තියෙනවා. ඒක දැක්කේ නෑනේ. හැබැයි මම මේක ෆිල්ම් එකක් වගේ රංගපානකොට අන්තර්ජාලයේ TikTok වල මේව ෂෙයා වෙනවා. සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ උන් නේද මේවා කරන්නේ? සල්ලි දෙනවා නම් අපේ උන්ටත් ඉතින් නිකන් හරි කමන්නේ මං කියවනේ කැඳ හරි කමන්නේ ගහලා දානවනේ. බලන්නකෝ මේක කොහොමද කියලා. ෆැමිලි සීන් එක දැන් ඉවරයි. මෙන්න අලුත්ම සීන් එක. මේ ආසාවට මං දැක්ක ඉස්සෙල්ලාම ඒක ඔයාද? ඔව් මං තමයි. ඔයයි තාත්තයි කරනවා මම බලන් ඉදී. මේ මොනවාද පුතේ තාත්තට දන්නවා නම් ඉවරයි අපි. තාත්තට කියන්න ඕනේ නෑ. පිස්සුද ඔයාට? මේ ඔයා මගේ පුතෙක් වගේ. මං ආසාවට බලන් හිටියා දිහා. කොහොම හරි මං ඔයාගේ අම්මානේ දැන්. ඒ වුණාට තාත්තට කියන්න එපා. ඒ ප්‍රේම කරන්න බෑනේ පුතේ. අනේ අම්ම මෙහෙම කරන්න එපා. පිස්සු නටන්න එපා. හරිද මං තාත්තට කියනවා. එපා තාත්තට කියන්න එපා. තාත්තට කියනවා කියනවා. එපා තාත්තා මට ගහයි. එහෙනම් දැන් මෙච්චර වෙලා මාව හොරෙන් බැලුවද? ඔව්. ඒකයි මං දැක්කේ. මම කවුද ඉන්නවා වගේ තිබ්බා. ඔයා නාං අපිටින් නම් බලන් හිටියේ. අයියෝ කියලා වැඩක් නෑනේ පුතේ ඔයා. ඔයා මගේ පුතෙක් වගේනේ මම බැලුවේ. ඒ වුණාට ඔයාලා එක්කම ඉන්න බැරි වුණා අම්ම. කියලා වැඩක් නෑ මං තාත්තට කියනවා. එපා තාත්තට කියන්න එපා. අදට ඉදරක්. අදට විතරක් කියන්නේ. තාත්තා දැනගත්තොත් මොනවද කරන්නේ? තාත්තට දැනගන්න ඉන්නේ නේ. අපි දෙන්න ඉතරනේ දන්නේ. තාත්තා කොහොම හරි දැනගත්තා නම් තාත්තා දැනගන්න කියන්නේ. මේ මොනවද ඔල්ල ඉන්නේ මං කියන්න ඔයා. ආසාවට ආසාවට ඇතුලේ තාපා. මං තාත්තට කියනවායි. තාත්තට කියන්නේ. එයා සල්ලි ඕන තරම් වාට දෙයි. මට මේ සුරේ ඕනි පැටිව මේ මම කෝල් එකක් දීලා මොනවා නේද මම සම්පූර්ණයක කොටන්න ඕනේ. මට සම්පූර්ණයක මේක කොටන්න ඕනේ. කිරිවක් කරන්න මේකට. මන්තරේ බලෙන් ෆැමිලි ගෙඩි කිරි වෙලා තියෙනවා. වෙන්න. දැක්කද? ආයෙ වකන තවක් පොඩි වුණ රත්නම් කියලා බඩේ ගා ගන්න, චූ එකේ ගා ගන්න. මම මේක වැරදි වා ගියා ආත්මේ ස්වාමියා මෙතන පේනවා කරන්න ඕක. ගන්න. හොර කපුවෙක් කියලා එකෙක් ඇවිල්ලා තැඹිලි වලටත් නිග්‍රහ කරලා ගියා. කපුවන්ටත් නිග්‍රහ කරනවා මේ වගේ කපුවෝ. මොකෙද්ද දන්නේ නැහැ. පැටියලු. සල්ලි වලට කරලා පෙර ආත්මේ මිනිස්සුයත් ලබා දෙන්නලු. ඊට පස්සේ අර මිනිස්සයාට තැඹිලි ගෙඩිය කපලා දෙනවා බොණ්ඩ. ඔන්න සමාජයේ දැන් තැඹිලි හැමතැනම විකිරෙනවා. තැඹිලි ගෙඩියටත් නිග්‍රහ කරා. ඉස්සල්ලාම බලපං පිරිමියාට අම්මගෙන් අප්පගෙන් ජාතක වුණාද කියලා උඹ ඉස්සල්ලාම. අම්මගෙන් අප්පගෙන් ජාතක වුණාද කියලා බලපං. මේ වීඩියෝ එක උඹ බලනවා නම් අම්මගෙන් අප්පගෙන් ජාතක වෙලා නෑ මං හිතන්නේ. නැත්තම් මේ වගේ දේවල් කරන්නේ නෑ. බලපං ඒ ගෑණි දැන් කොහොමද ගමට රටට නගරයට මුණ දෙන්නේ? ගමේ ජීවත් වෙන්නේ කොහොමද? නගරේ ජීවත් වෙන්නේ කොහොමද? වීඩියෝ එක අරගෙන අන්තර්ජාලයේ සෑම තැනකම සැරිසරනවා. ඊට පස්සේ අපේ උන් දැන් තැඹිලි ගෙඩිය අරගෙන ගිහිල්ලා වෙඩින් වලටත් දෙනවා. ගහපන් තැඹිලි ගෙඩිය කියලා. දැන් ඒක අපේ උන් විහිළුවට අරගෙන තැඹිලි ගෙඩිය ආතල් එක හොඳටම වීඩියෝ හදනවා. සමාජයට මොකද්ද දුන්නේ මේ කපුවෙක් කරපු දෙයක්? මිනිස්සු උනාට පස්සේ තිරිසන් වෙන්න එපා කවදාවත්. තිරිසන් වෙන්න එපා. ගෑනුත් ඉතින් සල්ලි දෙනවා නම් මොනවා හරි කමන්නේ කරලා දාන්න පුළුවන්නේ. සල්ලි වලට ඕන දෙයක් නමන්න පුළුවන් කියනවනේ. තිරිසන් වෙන්න එපා කවදාවත්. මේ වීඩියෝ එක දිහා බලනකොට මේ කැමැත්තෙන් වෙන සිදුවීම් කියලා තියෙන පේනවනේ. මේවා වෙන්නේ කැමැත්තෙන්. අකමැත්තෙන් වෙනව නෙමෙයිනේ. නැත්තම් ගෑනු කෙනෙකුට උනත් හිතන්න පුළුවන් ඇයි ගෑනු කෙනෙක් වුණාට පස්සේ මේ මිනිහා වීඩියෝ කරනකොට ඇයි උඹ වීඩියෝ කරන්න කියලා අහන්න බැරිද? නූගත් නිසාද? සමහරක් වෙලාවට නූගත් කියලා හිතමු. නැත්තම් ඉතින් මෙහෙම වීඩියෝ කරන බලන් ඉන්නේ නැහනේ. ඊට පස්සේ අර වයසක මිනිස්සෙක් ඇවිල්ලා තැඹිලි ගෙඩිය කපලා දෙනවා බොණ්ඩ. තැඹිලි ගෙඩියෙන් කිරි එනවලු. ඔන්න වැඩේ. තැඹිලි ගෙඩියෙන් කිරි ගන්නවා. තැඹිලි ගහකටත් නිග්‍රහ කරපු මේ වගේ අහිකුන්ටක බල්ලෝ
ඉස්සල්ලාම බලපල්ලා උඹලගේ අර තුනම තියනවද කියලා. එහෙම වුන් තමයි මේ වගේ වීඩියෝ කර කර අන්තර්ජාලයට දාන්නේ. අම්මටවත් ජාතක වෙලා නැති අම්මගෙන්වත් හරියට ජාතක විත්ත නැති උඩම්මට වීඩියෝ කරන මේ වගේ නපුරුසකයෝ ලංකාවේ තව කොයි තරම් ඉන්නවද? ලංකාවේ තව කොයි තරම් ඉන්නවද? සමාජයේ සෑම තැනකම මේ වීඩියෝ බලනවා. අද කාලේ පුංචි කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් චංගම දුරකථනය අතට ගත්තට පස්සේ උන් බලන්නේ මෙන්න මේව තමයි බලන්නේ. ඊට පස්සේ මේවා බල බලා තමයි උන් හැදෙන්නේ. උන්ට දෙන සමාජයට දෙන පණිවිඩ තමයි මේවා. තැඹිලි ගෙඩියේ සීන් එකයි කුඩම්මගේ සීන් එකයි. කුඩම්ම හොඳයිනේ. කුඩම්ම දැන් තාත්තත් එක්ක නෑ පුතා හිටියා නම් හොඳයි පුතත් එක්ක සෙට් වෙලා වැඩේ ගේම ගහගෙන යන්න පුළුවන්. එහෙම කියලා සල්ලි වලට වීඩියෝ හදනව ලංකාවේ කොයිතරම් ඉන්නවද? ඇඟ විකුණලා ජීවත් වෙනව ලංකාවේ කාන්තාවෝ කී දෙනෙක් ඉන්නවද? ලංකාවට පිළිලියක් වෙන්න එපා. ගෑනු අයට පිළිලියක් වෙන්න එපා. මොකද කාන්තාවක් කියන්නේ ඇඟ කය වහගෙන ලස්සනට ජීවත් වෙන ස්වරූපයෙන් ඉන්න අය ලංකාවේ කොයිතරම් ඉන්නවද? ඒ කට්ටිය සතුටෙන් ජීවත් වෙනවා. දරුවෝ හදාගෙන දරුවන්ට හොඳ නරක කියන දේවල් හරියට කියලා දීගෙන ලස්සන ජීවත් වෙනවා. ඇයි බැරි එහෙම ජීවත් වෙන්න? සමාජයට ඇයි බැරි එහෙම ජීවත් වෙන්න? හොඳින් කාලය ගත කළ සතුටෙන් ජීවත් වෙනවා නම් දෙවියොත් කවදාවත් වරදින්නේ නැහැ. දෙවියොත් කවදාවත් නමට වඳී කියලා සින්දුකුත් අහලා තියෙනවනේ. මේ වගේ දේවල් කරනකොට දෙපාරක් තුන් පාරක් හිතපල්ලා. තැඹිලි කේස් එකේ නම් දැන් කොහොමත් ගමකට නගරයකට රටන මූණ දෙන්න බෑ. කොහේවත් යන්න විදිහක් නැතුව ඇති. පාරක් ගානේ දැක අක්ක තැඹිලි ගෙඩියක් බොමු කියලා අහන සීන් එකේ ගමේ ඉඳන් අහන්න පුළුවන්. ලැජ්ජාවක් බයක් සැකක් නැතුව වීඩියෝ එකක් කරලා අන්තර්ජාලයට දානවට වඩා සතුටෙන් ජීවිතේ ගත කරනවා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේ වගේ අම්මගෙන් අප්පගෙන් ජාතක විච්චේ නැති එවුන් තව ලංකාවේ කොයි තරම් ඉන්නවද? තැඹිලි සීන් එක මෙහෙම වෙලා ඉවර වෙනකොට තවත් සීන් එකක් වෛරල් වෙලා එනවා. දවසෙන් දවස ඒ වගේ දේවල් තමයි වෛරල් වෙන්නේ. සමාජයට දෙන්න තියෙන පණිවිඩ ඕවා තමයි. කාන්තාවක් වශයෙන් සතුටෙන් ජීවත් වෙන්න බලන්න. නැත්තම් තමන්ගේ දරුවන්ටත් ලැජ්ජාවකට පත් කරලා තමන්ගේ අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරියන්ටයි ඔක්කොටම ලැජ්ජාවකට පත් කරන සමාජයක් පිළිකුලක් වෙන්න එපා කවදාවත්. හොඳින් සතුටෙන් ජීවිත ගත කරන්න බලන්න. බලන්නකෝ අර වීඩියෝ එක දිහා බලනකොට තමන්ගේ අම්මටත් නිග්‍රහයක්නේ. කුඩම්මා තමන්ගේ පුතා දැකලා කුඩම්මට ආසයි හිතිලා. ඔන්න වැඩේ. කුඩම්මට ආසයි හිතිලා. තාත්තයි කුඩම්මයි දෙන්නම කරනවා දැකලා ඉවරලා පුතාට ඒක දැකලා අල්ලල්ලා ඉන්න හිතිලා. එහෙම කියලා තමයි වීඩියෝ එක තියෙන්නේ. අයි බොරු කියන්න ඕනේ නෑනේ. එහෙම කියලා තමයි වීඩියෝ එක තියෙන්නේ. එතකොට සමාජයේ මොන වගේ මිනිස්සුද ජීවත් වෙන්නේ? හිතපල්ලා ටිකක්. හිතපල්ලා පොඩ්ඩක්. තමන්ගේ අම්මා කියන්නේ කවුද? උඹලා වදපු ඒ අම්මටයි කුඩම්මටයි දෙන්නටම නිග්‍රහ කරලා වීඩියෝ මේ විදිහට හදලා සමාජ මාධ්‍යාලාවලට දාන උඹලට කවදාරි දවසක මැරෙන වෙලාවේදී බුදු සරණයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද්ද සමාජයක් වශයෙන් කියන්න තියෙන්නේ? යම් කිසි මොනවා හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් දෙන්න. තවත් කෙනෙකුට හැදෙන්න. හැබැයි මෙහෙම දේවල් කරලා සමාජයට පිළිකුලක් වෙනවට වඩා මේ වගේ දේවල් නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි කියලා ඔබට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන්.